මේක මේ ඇල්ටෝ 800 එකක්. මේ ඇල්ටෝ 19 තියෙන පෙට්‍රල් ප්‍රශ්නේ තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. බලන්න මේක අපි මැනිෆෝල් කට සම්පූර්ණයෙන්ම ගලවනවා. මේ ටියුන් අප් එකක් යන්නේ වාහනේ. මැනිෆෝල් කට ගලවුවට පස්සේ සම්පූර්ණයෙන්ම බලන්න මේක ඇතුලේ තියෙන කාබන් ටික. ගොඩක් අය පැහැදිලි කරන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. සම්පූර්ණයෙන්ම මැනිෆෝල් චේම්බර් එක ඇතුලේ තනිකර කාබන්. එතකොට පෙට්‍රල් අපත යාමක් සිද්ධ වෙනවා දැල්ලක් වගේ විද්දාම. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් පෙට්‍රල් විද්දාම ඒ කාබන් වලට උරා ගත්තාම පෙට්‍රල් අපත යාමක් සිද්ධ වෙනවා, පර්ෆෝමන්ස් නැති වෙනවා. අපි මේකට චේම්බර් එක ඇතුළේ සම්පූර්ණයෙන්ම මැෂින් එක දාලා සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙන සුද්ධ කරනවා. සුද්ධ කරලා තමයි අපි මේක හයි කරන්නේ. මොකද පොඩ්ඩක් හරි කාබන් තිබ්බොත් එහෙම එන්ජින් එකේ පර්ෆෝමන්ස් වැඩි වෙනවා. ඒතකොට තෙල් කරන්නේ නැහැ. ගොඩක් සාමාන්‍යයෙන් අල්ටෝ වල තෙල් කරනවානේ. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි තෙල් කරන්නේ නැත්තම් තෙල් කරන්නේ නැත්තේ. ඊට අමතරව තර්මෝස්ටාට් වෑල්ව් එක එන්ජින් එක වර්කින් ටෙම්පරේචර් එකේ පවත්වාගෙන යන්නේ ඒ වෑල්ව් එක තියෙනවද කියලා බලන්න ඕනේ. මේවා ඉන්ජෙක්ටර් වල ප්‍රශ්නයක් ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් ඉන්ජෙක්ටර් මොකුත් වෙන්නේ නැහැ. අපිට මේකේ ප්ලග් තුන නම් අලුතෙන් රීප්ලේස් කරන්න උනා. මොකද ප්ලග් වල පැන්නම් ගෙවිලා තියෙන නිසා. ඊට අමතරව වැදගත්ම කොටස තමයි මෙන්න මේ අයිඩල් කන්ට්‍රෝල් එකේ තියෙන රේසර් එක. මේක අපි ක්ලියර් කරාට පස්සේ හිර වෙලා තිබිලා ඒ කියන්නේ කෙමිකල් ගාලා සුද්ධ කරාට පස්සේ අනිවාර්යෙන් මේක ඔයිල් කරන්න ඕනේ. ඔයිල් කරේ නැත්නම් කීව දවසක් දිවුවට පස්සේ අයිඩල් කන්ට්‍රෝල් එක අයිඩල් එක පිස්සු නටන්න පටන් ගන්නවා. ඒක නිසා මේකට ඔයිල් දාලා ටික වෙලාවක් තියලා මේක සුද්ධ කරලා තමයි දාන්න ඕනේ. ඒකේ සෙටින් තියන්නත් ඕනේ ස්කෑන් එක දාලා. එන්නේ එහෙම තමයි